皆さん、こんにちは。අද SSW construction section එකේ skill test එකට අදාළව හතරවෙනි පාඩමේ තියෙන අමාරු වචන ටික තමයි අපි කතා කර යන්නේ. අපි සිංහලෙන් සරලව හතරවෙනි පාඩමට අදාළ වචන මාලාව බලමු. හරි. ළමයි හතරවෙනි පාඩම සිංහලෙන් තේරුම ගත්තොත් එහෙම ඉදිකිරීම් වැඩබිමේදී භාවිතා වන ආචාර ක්‍රම අයිසත්සු තාක්ෂණික පද තාක්ෂණික වචන ටෙක්නිකල් වර්ඩ් කියන එක යෝගෝ කියලා කියන අපි තාක්ෂණික පද ඒත් එක්කම සාමූහිකව අපි වැඩ කරද්දී සැලකිලිමත් විය යුතු කරුණු කියන කාරණා ටික තමයි මේ අපි හතරවෙනි පාඩමේ කතා කරන්නේ. රයිට් වචන ටික දාගමු. ළමයි පළවෙනි වචනේ යෝගෝ කියනවා අපි තාක්ෂණික වචන කියන එක. තාක්ෂණික වචන යෝගෝ. රයිට් ළමයි මේත් එක්කම කොලයකුයි පෑනකුයි අරගෙන මාත් එක්කම මේ වචන ටික ලියාගෙන යමු. යෝගෝ. රයිට් දෙවෙනි වචනයට යමු. දෙවෙනි වචනේ කියෝදෝ සේකට්සු. ළමයි දැන් මෙතන මේ එකට ජීවත් වීම කියලා කිව්වට පාඩමේ විදිහට අර්ථය එකට වැඩ කිරීම. කියන්නේ දැන් අපි වැඩබිමේදී එක එක්කිනා හම්බ වෙනවනේ. ඒ එකට වැඩ කිරීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා තමයි මේකෙදි කතා කරන්නේ. කියෝදෝ සේකට්සු එකට වැඩ කිරීම කියන වගේ තේරුමක් තමයි එන්නේ. රයිට් තුන්වෙනි වචනෙට යන්. තුන්වෙනි වචනේ චූයි සැලකිල්ල. තුන්වෙනි වචනේ චූයි සැලකිල්ල. රයිට් ළමයි හතරවෙනි වචනේ ලියා ගන්න. අන්සෙන් ආරක්ෂාව. රයිට් පස්වෙනි වචනෙට යමු. කිගෙන් අනතුර. ළමයි මම මේක වීඩියෝ එකක් විදිහට කරන හින්දා ටිකක් වේගෙන් කියවගෙන යනවා. ඔයාට ඕන තැනදී මේක නවත්තලා ඔයාගේ අත් අකුරෙන් ලියලා හොඳට වෙලාව අරගෙන ඔයාගේ ටයිම් එක අරගෙන වීඩියෝ මාත් එක්කම කරගෙන යන්න. මම මේ වීඩියෝ එකක් පන්තියක් විදිහට නැතුව රෙකෝඩින් එකක් විදිහට කරන හින්දා තමයි ටිකක් වේගෙන් කරගෙන යන්නේ. රයිට් ළමයි පස්වෙනි වචනේ ලියා ගන්න. සගියෝ වැඩ. පස්වෙනි වචනේ සගියෝ වැඩ. රයිට් හයවෙනි වචනේ කෝරිත්සුතෙකි කාර්යක්ෂම. හයවෙනි වචනේ කෝරිත්සුතෙකි කාර්යක්ෂම. රයිට් හත්වෙනි වචනේ රිකයි අවබෝධය. හත්වෙනි වචනේ රිකයි අවබෝධය. රයිට් අපි අටවෙනි වචනේ ලියා ගමු. අටවෙනි වචනේ ගොන්සෙන්නි ආරක්ෂිතව.
ළමයි මේක මේ go unsend කියන්නේ ආරක්ෂිතව වැඩ කරන්න stay safe කියන වචනේ තමයි තේරුම තියෙන්නේ. right 9 වෙනි වචනේ ඔස්කරේ සමාදෙස්. ඔස්කරේ සමාදෙස්. තමයි ඔස්කරේ සමාදෙස් කියන්නේ දැන් අපි ජපානයේ වැඩබිමක වැඩ කළා. ඒක නිකන් සිංහල තේරුම ඔබේ මහන්සියට ස්තුතියි කියලා. මෙහෙම හිතන්නකෝ. ඔයා කාත් එක්ක හරි වැඩ කරනවා උදේ ඉඳන් වැඩ කරලා ඔයා වැඩ කරලා දැන් දෙන්නත් එක මහන්සි වෙලා වැඩ කරලා යද්දි අපි කියනවා ඔළුව නමලා අයිසත්සුවක් විදිහට ඔස්කරේ සමාදෙස් කියලා තමයි යන්නේ. ඔයාගේ මහන්සියට ස්තුතියි. තමයි මේ ඔස්කරේ සමාදෙස් කියන එක ඔයාට කියන්න පුළුවන් ඔයාත් එක්ක වැඩ කරන ඔයාගේ යාළුවට කියන්නත් පුළුවන් ඔයාගේ කෝහයි. එහෙම නැත්නම් ඔය කියන්නේ ඔයාට වඩා පල්ලෙහා කම්පැනි ලෙවල් එකෙන් පල්ලෙහා එක්කෙනෙක්ට කියන්නත් පුළුවන්. ඔයාගේ බොස්ට කියන්නත් පුළුවන්. ඔයාගේ කචෝ බුචෝ සචෝට කියන්නත් පුළුවන් ඔස්කරේ සමාදෙස් කියලා. right 10 වෙනි වචනේ ලියා ගන්න. 10 වෙනි වචනේ ගොකුරෝ සමා. ගොකුරෝ සමා. ඔය මේ ගොකුරෝ සමා කියන වචනේ පොඩි වෙනසක් තියෙනවා. මේක කියන්න පුළුවන් ඉහළ තනතුරක ඉන්න එක්කෙනෙක්ගෙන් පල්ලෙහා එක්කෙනෙක්ට තමයි මේක කියන්න පුළුවන්. කියන්නේ ඔයාගේ බුචෝට ඔයාගේ බුචෝ හරි ඔයාගේ ජෝෂි ඔයාගේ බොස්ට ඔයාට ගොකුරු සමා කියලා කියත හැකි. හැබැයි එතකොට ඔයාට ආයි එයාට කියන්න බෑ ගොකුරු සමා කියලා. මොකද අපි නිලයෙන් පහතයිනේ. පහත එක්කෙනෙක් උඩ එක්කෙනෙක්ට ගොකුරු සමා කියලා කියන්න බෑ. අපි කියන්න ඕන ඔස්කරේ සමාදෙස් කියලා. එතකොට බුචෝ හරි සචෝ හරි අපිට කියනවා ගොකුරු සමා කියලා. අපි එතකොට එයාට කියන්නේ නෑ ගොකුරු සමා කියලාම කියන්නේ. අපි කියන්නේ ඔස්කරේ සමාදෙස් කියලා. හැබැයි මෙහෙම පුළුවන්. මෙහෙම පුළුවන්. සචෝට කියන්නත් පුළුවන් ඔස්කරේ සමාදෙස් කියලා. එතකොට ඔස්කරේ සමාදෙස් කියන එක සචෝට අපිට කියන්නත් පුළුවන් ඔස්කරේ සමාදෙස් කියලා. අපි සචෝටත් කියන ඔස්කරේ සමාදෙස් කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි සචෝ ඔයාට එහෙම නැත්නම් බුචෝ හරි ඔයාගේ බොස් ඔයාට ගොකුරු සමා කියලා කිව්වොත් ඔයාට කියන්න බෑ ගොකුරු සමා කියලා. ඔයා කියන්න ඕන ඔස්කරේ සමාදෙස් කියලා. හැමතිස්සෙම මේ ගොකුරු සමා කියන එක තනතුරෙන් ඉහළ එක්කෙනෙක් තනතුරෙන් පල්ලෙහා එක්කෙනෙක්ට කියන වචනයක් තමයි මේ ගොකුරු සමා කියලා කියන්නේ. right 11 වෙනි වචනේට යන් 11 වෙනි වචනේ සිත්සුරේෂිමාස් සමා වෙන්න කියන තේරුම තමයි තියෙන්නේ. සිත්සුරේෂිමාස් සමා වෙන්න. right 12 වෙනි වචනේට යමු. 12 වෙනි වචනේ අබුනයි. අනතුරුදායකයි භයානකයි වගේ තේරුමක් තමයි අබුනයි කියන වචනේ තියෙන්නේ. අබුනයි අපි මොකක් හරි වැඩක් කරන්න යද්දී ඔයාගේ කවුරු හරි එක්කෙනෙක් අබුනයියෝ ඒක භයානකයි ඕක කරන්න එපා ඕක අවදානම් එන්නේ වගේ තේරුමක් තමයි තියෙන්නේ අබුනයි කියන එකේ. right ළමයි 13 වෙනි වචනේ ලියා ගන්න සුමිදෂි. සුමිදෂි කියන්නේ සලකුණු කරනවා මොකක් හරි මාක් කරනවා කියන තේරුමට තමයි සුමිදෂි කියලා කියන්නේ. සුමිදෂි තමයි 14 වෙනි වචනේ කිජුන්.
kijun 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 අපි ස්ටෑන්ඩ් එක ප්‍රමිතිය කියන වචනේ තේරුම දන්න තමයි kijun කියලා කියන්නේ. kijun right. ළමයි 15 වෙනි වචනේ hashira. hashira කියන්නේ කොලම් එක. දන්නව නේද? කොලම් එක කියන්නේ ඔන්න ඔය තියෙන්නේ මෙන්න කොලම් එක. මේකට කියනවා hashira කියලා. මේක කොලම්. ළමයි බීම් එකට මොකද්ද කියන්නේ? මේ තියෙන බීම් මෙන්න මෙහෙම යන්නේ මේ යන්නේ බීම්. මේකට මොකද්ද කියන්නේ? හරි කියලා කියනවා අපි බීම් එකට. හරි බීම් එක. හරි කියලා කියනවා අපි බීම් එකට. hashira කියනවා අපි කොලම් එකට. ඒ වගේම හරි කියලා කියනවා අපි බීම් එකට. තමයි පොළවට මොකද්ද කියන්නේ? පොළවට අපි කියනවා යුක කියලා. යුක කියනවා පොළවට. රයිට් මේකේ තියෙන ඒවා බලන්න. මෙන්න මේක කියතත්සු. මේක කියතත්සු. පඩිපෙ මේ වගේ කියතත්සු කියනවා මොකක්ද ඒකට කියන සිංහල වචනේ? අශිබයි පලංචිය මෙන්න මේ වගේ පොඩි ඉනිමගකට අපි කියනවා කියතත්සු කියලා. පොළවට අපි කියනවා යුක කියලා. බීම් එකට අපි කියනවා හරි කියලා. කොලම් එකට අපි කියනවා hashira කියලා. ළමයි 16 වෙනි වචනේ කබේ. අපි බිත්තියට කියනවා ළමයි කබේ කියලා. කබේ. 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 කබේ බිත්තිය. කබේ. බිත්තියට අපි කියනවා කබේ කියලා. පොළවට අපි කියනවා යුක කියලා. යුක. යුක කියලා කියනවා මේ දින්නේ මෙතන ලියවිලා තියෙනවා. කබේ කියනවා බිත්තියට, යුක කියනවා පොළවට. අය දන්නද? කබේ කියලා කියනවා අපි බිත්තියට, මේ යුක කියලා කියනවා අපි පොළවට. පඩිපෙළට මතකද වචනේ අහුණා කයිදන්. දන් කියනවා අපි පඩිපෙළට. කයිදන්. ළමයි මෙතන ජනේලෙට මොකද්ද කියන්නේ? මදෝ කියලා කියනවා අපි ජනේලෙට. ළමයි මෙන්න මෙතන අත්වැල් වටක් තියෙනවා. මේ අත්වැල් වටට අපි කියනවා තෙසුරි කියලා. තෙසුරි කියලා කියනවා අපි අත්වැල් වටට. රයිට්. ළමයි නෝට් එකක් දාගන්න. right. අපි යන් 18 වෙනි වචනෙට. 18 වෙනි වචනේ පස් වලින් කරන වැඩ. දෝකෝජි කියලා කියනවා අපි. දෝකෝජි. 18 වෙනි වචනේ දෝකෝජි. පස් වලින් කරන වැඩ. දෝකෝජි. පස් වලින් කරන වැඩ. right. ළමයි බලන්න මේක එස්කවේටරේට මොකද්ද කියන්නේ අපි? එස්කවේටරේට මොකද්ද කියන්නේ? ශබේරුකා. ශබේරුකා කියලා කියනවා අපි එස්කවේටරේට. ළමයි මේ ලයිට් වයර් වලට මොකද්ද අපි කියන්නේ? දෙන්කි සෙන් කියලා කියනවා අපි ලයිට් වයර් වලට. දෙන්කි සෙන්. දෙන්කි කියන එක දන්නවනේ අපි. සෙන් කියනවා ලයින් එක වයර් එකකට දෙන්කි සෙන් කියලා අපි කියනවා. right. ඊගා වචනයට යමු. තමයි 19 වෙනි වචනේ
19 වෙනි වචනේ මොරිදෝ මොරිදෝ පස් පිරවීම මොරිදෝ පස් පුරවනවට අපි කියනවා මොරිදෝ කියලා 19 වෙනි වචනේ right ළමයි 20 වෙනි වචනෙට යමු right 20 වෙනි වචනේ තෙන්නට්සු 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 කියනවා තද කරනවා කියන්නේ කම්පැක්ට් කරනවා කියන එක තලනවා කියන එක ළමයි මේ තලන එක තෙන්නට්සු අපිට ක්‍රම දෙකකට කරන්න පුළුවන් නේද එකක් තියෙනවා රෝලක් මගින් කරන්න පුළුවන් එක විදිහකට එහෙම නැත්නම් මේ හෑන්ඩ් වැකර් එකක් අරගෙන මේ ගල් රෝලක් අරගෙන රෝලකින් කරගන්නත් පුළුවන් ලොකුවට කරනවා නම් පාරක වගේ කම්පැක්ෂන් එකක් කරනවා නම් එහෙම නැත්නම් තෙන්නට්සු එකක් කරනවා නම් අපි ගල් රෝලකින් කරගන්නත් පුළුවන් ඒ වගේ ගල් රෝලක් දාන්න බැරි පොඩි තැන්වල මේ වගේ කම්පැක්ෂන් කරගන්න ඕන නම් මේ වගේ හෑන්ඩ් වැකර් එකක් දාලා කම්පැක්ෂන් කරගන්නත් පුළුවන් right ළමයි 21 වෙනි වචනේ උමේ මොදෝෂි උමේ මොදෝෂි නැවත පස් පුරවන එකට අපි කියනවා උමේ මොදෝෂි කියලා 21 වෙනි වචනේ නේ right ළමයි 22 වෙනි වචනේ ලියා ගන්න නෙකිරි කියනවා කැනීම් කරනවා කියන එකට අපි කියනවා නෙකිරි කැනීම් කරනවා right ළමයි 23 වෙනි වචනෙට යන් අපි 23 වෙනි වචනේ යෝහෙකි කියන අපි රිටේනින් වෝල් එකට යෝහෙකි right ළමයි 24 වෙනි වචනෙට යමු ළමයි ෆවුන්ඩේෂන් එකට අපි කියනවා කිසෝ කියලා කිසෝ ෆවුන්ඩේෂන් එකට කිසෝ කියලා අපි කියනවා ළමයි 25 වෙනි වචනේ ලියා ගන්න කුයි කියලා කියනවා අපි 25 වෙනි වචනේ කුයි කියනවා ළමයි ෆයිල් කියන වචනේ ෆයිල් කියන්නේ පොඩි කූඤ්ඤකටත් අපි කුයි කියලා කියනවා මෙන්න මේ වගේ ලී වලින් හදපු පොඩි කූඤ්ඤකටත් අපි කුයි කියලා කියනවා ඒ වගේම අපි දන්නවා ගොඩනැගිලි හදද්දී අපි ෆයිල් ගහනවා කියලා කියන්නේ ලොකු ඒ කියන්නේ
ෆවුන්ඩේෂන් එක දාද්දී අපි පොළවට ෆයිල් ගහනවා කියලා කියනවා. පොඩි මෙන්න මේ වගේ පොඩි කූඤ්ඤ පොළවට බස්සලා ඒක උඩ ෆවුන්ඩේෂන් එක ඉදි කරනවා. එන්නේ වගේ ඒ පොළව යටට බස්සන කූරටත් අපි කියනවා ෆයිල් එක කියලා. right ළමයි ලියා ගන්න 27 වෙනි වචනේ කරිගකොයි කරිගකොයි කියන්නේ తాවකාලික වැට. කරිගකොයි తాවකාලික වැට. ළමයි ජපාන ඉදිකිරීමක් කරද්දී දැන් මේ දින පාරනේ මේකේ මිනිස්සු යනවා වාහන යනවා මේ පාරේ මිනිස්සු යනවා වාහන යනවා. එතකොට අපි ඉදිකිරීමක් කරද්දී හැමතිස්සෙම ඉදිකිරින සීමාව මෙන්න මේ වගේ කරිගකොයි එහෙම නැත්නම් తాවකාලික වැටක් ගහලා වෙන් කරනවා. මේ වැටටත් මේ විදිහට නෙට් එකක් දාලා වෙන් කරනවා. මෙන්න මේ වැටට අපි කියනවා කරිගකොයි කියලා. right ළමයි 27 වෙනි වචනේ ලියා ගන්න 27 හයිකින් කියන්නේ මේ කම්බි කම්බිනේ හයිකින් රේන්ෆෝස්මන්ට් එහෙම නැත්නම් කම්බි කියන එකට අපි කියනවා හයිකින් කියලා. තමයි 28 වෙනි වචනේ ලියා ගන්න කතවකු කියන්නේ ෆෝම් වර්ක් කියන එක. අපි කොන්ක්‍රීට් එකක් දාද්දී අපි ෆෝම් වර්ක් එකක් ගහනවානේ. මම ඉස්සරහට රූපයක් තියෙනවා ඒකේ පෙන්වන්නම් ෆෝම් වර්ක් එක කියන්නේ මොකක්ද කියලා. කොන්ක්‍රීට් වලට අපි කියනවා කොන්ක්‍රීතෝ කියලා. කොන්ක්‍රීට් කියනවා මේ 28 සෝරි ළමයි මේක 29 කොන්ක්‍රීට් එකට අපි කියනවා කොන්ක්‍රීතෝ. කතවකු කියනවා ෆෝම් වර්ක් එකට. right ළමයි කලින් එක 28 දෙකක් තිබ්බ නේද? පොඩ්ඩක් මෙන්න මෙතන වැරදුනා. කමන්නේ මේක 28 මේක 28 කියලා දාගන්න 28 එක කියලා දාගන්න මේ වචනේ. මේක 28 දෙක කියලා දාගන්නකො දැන්ට. නැත්නම් ආයි ඔක්කොම මුලින් ඉඳන් වැරදෙනවා. කතවකු කියන්නේ ෆෝම් වර්ක් එක. කොන්ක්‍රීට් එකට අපි කියනවා කොන්ක්‍රීතෝ කියලා. right මේ කතා කරා. right ළමයි 29 වෙනි වචනය කෙස්සොකු කියන වචනේ බඳිනවා. කම්බියක් වගේ දෙයක් බඳිනවා කියන වචනේ තමයි මේකෙන් අර්ථ දක්වන්නේ. කෙස්සොකු. right ළමයි 30 වෙනි වචනේ ඔසාමාරි නිවර්දිව ගලප ගන්නවා. ඔසාමාරි නිවර්දිව ගලප ගන්නවා කියන වචනේ. right ළමයි 31 වෙනි වචනේ තෙනවොෂි නැවත සකස් කිරීම කියන වචනේ. තෙනවොෂි නැවත සකස් කිරීම. right ළමයි
32 වෙනි වචනේත් ඔහොම බලන්න. 32 දන්දොරි. දන්දොරි කියනවා සැලසුම් කරනවට අපි කියනවා දන්දොරි කියලා. right. ළමයි 33 වචනේ සුම්පෝ. සුම්පෝ කියන්නේ මිනුම. ඩිමෙන්ෂන් එකට අපි කියනවා සුම්පෝ කියලා. සුම්පෝ මිනුම. එහෙම නැත්නම් ඩිමෙන්ෂන් එක. right. 34 වෙනි වචනේ කෝසෝ. කෝසෝ ස්ට්‍රක්චර් එක. ස්ට්‍රක්චර් එකට අපි කියනවා කෝසෝ කියලා. කෝසෝ ස්ට්‍රක්චර් එක ව්‍යුහය කියන වචනේ. 35 වෙනි වචනේ තෙක්කින්. තෙක්කින් කියන්නේ ළමයි කම්බිය. අපි කොන්ක්‍රීට් දාද්දි කම්බි දාන්නේ මෙන්න මේ කම්බියට අපි කියනවා යකඩ දණ්ඩ. එහෙම නැත්නම් කම්බිය කියන එක යකඩ දණ්ඩ නෙමෙයි. කම්බිය කියන වචනේ තමයි තෙක්කින් කියන්නේ. තෙක්කින්. right. right. ළමයි 36 වෙනි වචනේ තෙක්කොට්සු. තෙක්කොට්සු කියලා සද්ද වෙන්නේ. තෙක්කොට්සු වානේ රාමුව. මේ වගේ ගහන ස්ටීල් ස්ට්‍රක්චර් එකට තමයි අපි කියන්නේ තෙක්කොට්සු කියලා. වානේ රාමුව. මේ වචනේ නිතරම එනවා මේ පාඩම දිගටම මේ වචන ටික එනවා. right. 37 වෙනි වචනේ මුකුසෝ. මුකුසෝ. මුකුසෝ කියන්නේ ලී ස්ට්‍රක්චර් එක. අපි කලින් රූපේ දැක්කනේ. ඒක යකඩ වලින් ගහලා තියෙන්නේ. ලී වලින්ම ගහපු එකට අපි කියනවා මුකුසෝ කියලා. ලී වලින්ම ගහන ස්ට්‍රක්චර් වලට අපි කියනවා මුකුසෝ කියලා. right. ළමයි විදුලි කම්බි වලට අපි කියනවා හයිසෙන් කියලා. හයිසෙන් විදුලි රැහැන්. හයිසෙන් විදුලි රැහැන්. මේක 36 වෙනි වචනේ. හයිසෙන්. right. ළමයි 37 වෙනි වචනේ සෙත්සුසොකු. සෙත්සුසොකු සම්බන්ධ කරනවා. සෙත්සුසොකු සම්බන්ධ කරනවා. 37 වෙනි වචනේ. right. 38 වෙනි වචනේ සෙත්සුෙන් විදුලි පරිවර්ණය. අපි කියන්නේ විදුලි කරන්ට් එක වදිනකොට අපි ටේප් වලින් එහෙම ගහලා විදුලිය විදුලිය එන්නේ නැති වෙන්න මේ විදුලි පරිවර්ණය කරනවා. ඒ පරිවර්ණය එක තමයි සෙත්සුෙන් කියලා කියන්නේ. සෙත්සුෙන්. right. 39 වෙනි වචනේ ලියා ගන්න. කන්දෙන්. කන්දෙන් විදුලි සැර වැදීම. කන්දෙන් කියලා කියනවා අපි විදුලි සැර වදිනවට අපි කියනවා කන්දෙන් කියලා. ඒත් එක්කම 40 වෙනි වචනේ ලියා ගන්න. රෝදෙන්. රෝදෙන් කියනවා විදුලි කාන්දුව. විදුලි ලීක් වෙලා විදුලි වදිනවා කියන එක රෝදෙන්. විදුලිය ලීක් වෙනවා කියන එක තමයි රෝදෙන් කියන්නේ. කන්දෙන් කියන්නේ විදුලිය වදිනවා කියන එක. right. මේ දෙකත් එනවා නිතරම. කන්දෙන් රෝදෙන්. right. තමයි කූචෝ. කූචෝ කියලා කියනවා එයාර් කන්ඩිෂන් එක වායු සමීකරණයට අපි කියනවා කූචෝ කියලා. මේ 41 වෙනි වචනේ.
ළමයි ඒවත් මේත් එක්කම මේ වචන ටික ලියා ගන්න. කංජි අතරලා හිරගනා වලින් වත් කමන්නේ අඩුම මේ ටික ලියන්න. ඔයා ලියන තරමට තමයි ඔයාලට මතක හිටින්නේ. ළමයි 42 වෙනි වචනේ 42 කන්කි. කන්කි කියන්නේ වෙන්ටිලේෂන් එක. එහෙම නැත්නම් වාතාශ්‍රයට අපි කියනවා කන්කි කියලා. 43 වෙනි වචනේ ඔන්ඩෝ. ඔන්ඩෝ කියලා කියනවා අපි උෂ්ණත්වයට. ඔන්ඩෝ උෂ්ණත්වය. right. සිත්සුදෝ ආර්ද්‍රතාවය. සිත්සුදෝ කියලා කියනවා ආර්ද්‍රතාවයට. කංකි කියනවා වාතාශ්‍රය. ඔන්ඩෝ කියනවා උෂ්ණත්වය. සිත්සුදෝ කියලා කියනවා ආර්ද්‍රතාවය. right. ළමයි ඊගාවට තියෙනවා මේ 5S කියලා එකක් තියෙනවනේ ජපානයේ. 5S දන්නවද? 5S අපිට පොඩි කාලේ ඉගෙනගෙන ඇති. ඒ 5S කියන්නේ සෙයිරි, සෙයිතොන්, සෙයිසෝ, සෙයිකෙත්සු, සිත්සුකේ. 5S. ඔන්න පළවෙනි එක සෙයිරි, දෙවෙනි එක සෙයිතොන්, තුන්වෙනි එක සෙයිසෝ, හතරවෙනි එක සෙයිකෙත්සු, පස්වෙනි එක සිත්සුකේ. තමයි මේ වලට මේ විභාගයේ මම දැක්ක ප්‍රශ්න එකක් ඇවිල්ලා තියෙනවා. මේ ටික අහනවමයි අනිවාර්යයෙන් තරු 3ක් දාලා තියාගන්න. මෙන්න මේ කෑල්ල එනවම තමයි විභාගෙට. තරු 3ක් දාලා තියාගන්න. දැන් අපි බලමු මේ සෙයිරි කිව්වහම මොකද්ද කියවෙන්නේ? සෙයිතොන් කිව්වහම මොකද්ද කියවෙන්නේ? සෙයිසෝ කියන්නේ මොකද්ද? සිත්සුකේ කියන්නේ මොකද්ද? කියන එක අපි වෙන වෙනම බලමු. right. පළවෙනි වචනේ සෙයිරි. සෙයිරි කියනවා වෙන් කරනවා. 44 වෙනි වචනේ right. 44 වෙනි වචනේ සෙයිරි. සෙයිරි කියනවා වෙන් කරනවා කියන එක. සෙයිතෝන් කියනවා පිළිවෙලට තියෙනවා. මේ 5S වල වචන ටික සෙයිතොන් පිළිවෙලට තියෙනවා. ළමයි මේක අනිවාර්යෙන් එනවා. සෙයිරි වෙන් කරනවා, සෙයිතොන් පිළිවෙලට තියෙනවා. සෙයිසෝ කියන්නේ පිරිසිදු කරනවා. ළමයි මෙතන අංකෙත් වැරදිලා ඈ. right. කෙයිසෙත්සු. කෙයිසෙත්සු කියනවා ඒත් පිරිසිදුකම පිළිවෙල කියන එක තමයි කෙයිසෙත්සු කියලා කියන්නේ. right. ළමයි 47 වෙනි වචනේ සිත්සුකේ. සිත්සුකේ කියන්නේ විනය. 48 කිත්සුවෙන්. කිත්සුවෙන් කියන්නේ ස්මෝකින් කරන තැන. ගොඩක් වෙලාට ඔයාලගේ වැඩ දැන් අපි සයිට් එකක් ගත්තොත් සයිට් එක ඇතුලේ ධුම්පානය කරන්න දෙන්නේ නැහැ. ස්මෝක් කරන්න දෙන්නේ නැහැ. මොකද ළමයි ජපානයේ ගොඩක්ම කන්ස්ට්‍රක්ෂන් තියෙන්නේ ලී වලින් කරන ඒවානේ. ඒක හින්දා ඒ ලී වලින් ඉදිකිරීම කරන තැන්වල අනිවාර්යයෙන්ම ධුම්පානය කරන්න දෙන්නේ නැහැ. එතකොට ඔයාලට පොඩක් ඈත තියෙන කොම්බිනි එකට ගිහින් ඒ වගේ කොන්වීනියන්ස් ස්ටෝර්ස් එකකට ගිහින් ධුම්පානය කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සයිට් එක ඇතුළේ දෙන්නේ නැහැ. මම දැකලා තියෙනවා ලොකු බිල්ඩින් ප්‍රොජෙක්ට් වල වෙනම ඒරියා එකක් හදලා තිනවා. ඒරියා එකේ ගහලා තිනවා මෙතන තමයි ධුම්පානය කරන්න පුළුවන් කියලා වෙනම ඒරියා හදලා තිනවා. කින්නෙන් ධුම්පානය කරන්න තහනම්. කින්නෙන් 49 වෙනි වචනේ කින්නෙන්. කිත්සුවෙන් කියන්නේ 48 වෙනි වචනේ ලියා ගන්න. කිත්සුවෙන් ධුම්පානය. කිත්සුවෙන් ස්මෝකින් ධුම්පානය. කින්නෙන් කියන්නේ ධුම්පානය තහනම්. එක තහනම්. ශිබුත්සු. ශිබුත්සු කියන්නේ පුද්ගලික භාණ්ඩ. මේ 50 වෙනි වචනේ ශිබුත්සු.
right 51 වෙනි වචනේ kg bun කියනවා දැන්වීම පෝරුව කියන එකට අපි කියනවා kg bun කියලා kg bun right ළමයි 52 වෙනි වචනේ ෆුකුසෝ කියනවා ඇඳුම් වලට ෆුකුසෝ 53 වෙනි වචනේ හන්සොදේ අත්කොට ඇඳුම් වලට අපි කියනවා හන්සොදේ කියලා right 54 හෝකොකු කියනවා අපි වාර්තා කරනවට අපි කියනවා හෝකොකු කියලා 55ට අපි කියනවා රෙන් රකු දැනුම් දෙනවට අපි කියනවා රෙන් රකු කියලා දැනුම් දෙනවට අපි කියනවා රෙන් රකු shimas මේ රෙන් රකු කියන්නේ දැනුම් දෙනවා මේකේ noun එක right 56 වෙනි වචනය සෝදන්සුරු කියන්නේ උපදෙස් ලබා ගන්නවා සාකච්ඡා කරනවා කියන සිංහල තේරුම තමයි සාකච්ඡා කරනවා 57 වෙනි වචනේ අතෝ සුකේ කියන්නේ අවසාන පිරිසිදු කිරීම 58 වෙනි වචනේ ශෝක ගින්න නිවා දැමීම ගිනි නිවීම කියන එක තමයි ශෝක කියලා කියන්නේ right ළමයි 4 වෙනි පාඩමේ වචන ඔක්කොම අපි 58ක් ඉගෙන ගත්තා 58ක් right මේ 58 නෙමේ දැන් වල අපි අර 28 1 2 කියලා දෙකක් එහෙම ලිව්වා සාමාන්‍යයෙන් වචන 60ක් 62ක් විතර තියෙන්නේ නැති කියලා හිතන ඔක්කොම ටික right මේ ටික ලියලා හොඳට ලියලා පුළුවන් වෙනකම්ම නැවත පාරක් මේ වීඩියෝ එක බල පාඩම් කරගන්න හරි ළමයි එහෙනම් ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු ජය වේවා